ශ්‍රී ලංකාවේ පවුලකට අධ්‍යාපනය කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. ඒක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් කරන ලොකුම ආයෝජනය. හැබැයි හරියටම මේ බලාපොරොත්තුව පාවිච්චි කරලා සමහරු මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඉතින් කොහොමද අපි මේ ඩිප්ලෝමා මායාවෙන් බේරිලා මහන්සියෙන් හම්බ කරපු සල්ලි නාස්ති කරගන්නේ නැතුව ඇත්තටම වටිනාකමක් තියෙන සුදුසුකමක් තෝරගන්නේ? අපි අද ඒ ගැන ගැඹුරින් හොයලා බලමු. අන්න ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි අද අපි මේ විග්‍රහය අරගෙන එන්නේ. ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්නකොට ඕනෑම කෙනෙක් දැනගෙන ඉන්න ඕන කරුණු ටිකක් ගැන මේ කතා කරන්නේ. මේ කතාව හරිම වැදගත්. ලොකු නම් දාගෙන සංගමයක් කියලා පෙනී හිටියට ඇත්තටම මේක පිටිපස්සේ ඉන්නේ එක්කෙනෙක් විතරක් වෙන්න පුළුවන්. මේක අධ්‍යාපන ආයතනවලටත් ඒ විදිහටම අදාළයි. ලොකු බෝඩ් එක පිටිපස්සේ තියෙන ඇත්ත වටිනාකම මොකක්ද කියලා ප්‍රශ්න කරන්න මේක අපිට නිතරම මතක් කරනවා. හරි, එහෙනම් අපි බලමු කොහොමද මේ ගැන හරියටම ඉගෙන ගන්න කියලා. අපි මේ ගමන යන්නේ පැහැදිලි පියවර 5කින්. මුලින්ම ගැටලුව හරියට තේරුම් අරගෙන ඊළඟට මේකට පාවිච්චි කරන උපක්‍රම ගැන ඉගෙන ගමු. ඊට පස්සේ අනුතුරු ඇඟවීමේ සලකුණු අඳුන ගන්න හැටි, විනාඩි 5න් ආයතනයක් ගැන හොයලා බලන හැටි සහ අවසානයේදී අපේ අයිතිවාසිකම් ගැනත් කතා කරමු. ඇත්තටම ලංකාවේ හොඳ පිරිගත් අධ්‍යාපන ආයතන ඕනතරම් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අත්‍තරම සුදුසුකම් වලට තියෙන ඉල්ලුම දැකලා ඒකින් වාසි ගන්න නොමග යවන සුළු දැන්වීම් දාන ආයතනක් තියෙනවා. ඉතින් ප්‍රතිඵලය මොකද්ද? ශිෂ්‍යයෙකුගේ හීනයක් කිසිම වටිනාකමක් නැති කඩදාසියකට සීමා වෙලා ලක්ෂ ගණන් සල්ලි යන එක. හරි. දැන් තමයි අපි වැදගත්ම කොටසට එන්නේ. අපි මේ වංචනික රටාව හරියටම අඳුරගමු. නීත්‍යානුකූල ආයතනයක් වගේ පෙනී ඉන්න පාවිච්චි කරන වචන සහ උපක්‍රම මොනවද කියලා අපි එකිනෙක බලමු. පළවෙනිම හෝඩුවාව නම ආයතනයකට නමට ශ්‍රී ලංකා කියන වචනය යොදාගෙන රජයත් එක්ක කිසිව සැබෑ සම්බන්ධයක් නැතුව ව්‍යාජ සම්බන්ධයක් මවාපන්න උත්සාහ කරන එක. චැරිටි නැත්නම් පුණ්‍ය ආයතනය. මේ වචනේ ඇහුණ ගමන් අපේ හිතේ ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක්ද? ලොකු විශ්වාසයක් නේද? මේකෙන් ලාභ නොලබන මෙහෙවරක් ගැන හැඟීමක් ඇති කරලා වාණිජ ව්‍යාපාරයකට වඩා ලොකු විශ්වසනීයත්වයක් මවාපානවා. මෙන්න මෙතනයි අපි මොහොතකට නතර වෙලා හිතන්න ඕන. Tamanගෙන්ම මේ ප්‍රශ්නේ අහන්න ඕන. ආයතනයක් ඇත්තටම පුණ්‍ය ආයතනයක් නම් ඇයි ඒගොල්ලෝ පාඨමාලාවලට වාණිජ මට්ටමේ ගාස්තු අය ගන්නේ? ඔන්න ඔය පරස්පරයට තමයි ලොකුම අනතුරු ඇඟවීම. ඊළඟට එනවා තවත් ලොකු වචනයක් අනුග්‍රාහකයා. එහෙම නැත්නම් අරමුදල. මේ වචන ඇහුන ගමන් හිතෙන්නේ මේකට බාහිර පිළිගැනීමක් තියෙනවනේ කියනවා. ඒත් ඇත්තටම මේ කියන අරමුදල මොකද්ද? ඒ තමයි විශ්ව භාෂා අරමුදල, එහෙමත් නැත්නම් යුනිවර්සල් ලැන්ග්වේජ් ෆන්ඩ් කියන එක. මේ නම පාවිච්චි කරලා පාඨමාලාවට ලොකු පිළිගැනීමක් තියෙනවා වගේ පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් මේ කියන විශ්ව භාෂා අරමුදල ගැන Google කරලා බැලුවම හම්බ වෙන්නේ ලයික් 63ක් විතර තියෙන Facebook පිටුවක් විතරයි. වෙන කිසිම වෙබ් අඩවියක් වෙන කිසිම තොරතුරක් හොයාගන්න නැහැ. මේකේ නීත්‍යානුකූලභාවය ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මේක තමයි උපක්‍රමය. ආයතනයක් ඇත්තටම තියෙනවට වඩා පිළිගැනීමක් තියෙනවා කියලා පෙන්වන්න මේ වගේ දේවල් නිර්මාණය කරනවා. විමර්ශන වාර්තාවේ සොයා ගැනීම ටික මේ වගුවෙන් පැහැදිලි. ස්වාධීන පැවැත්මක් නැහැ, ලියාපදිංචියක් නැහැ, කාර්යාලයක් නැහැ. කට සම්බන්ධයි කියන එක ඇරෙන්න මේ අරමුදලට කිසිම පැවැත්මක් තියෙනවා කියලා හොයාගන්න බෑ. දැන් අපි කතා කරමු ස්වයම් සහතික කිරීම ගැන. මේකේ සරලම තේරුම තමයි පාඨමාලාව උගන්වන කෙනාම සහතිකය හදලා එයා මේකට අත්සන් කරන එක. හරියට තමන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේ තමම ලකුණු දා ගන්නවා වගේ වැඩක්. කිසිම බාහිර පිළිගත් අධිකාරියකින් මේකේ තත්ත්වය තහවුරු කරලා නැහැ. මේ වගුව බලන්න රජයේ පිළිගත් අධ්‍යාපනික ආයතනයක්ද කියලා තහවුරු කරගන්න තියෙන කිසිම මූලික පරීක්ෂණයකින් සමත් වෙන්නේ නැහැ. TVC ලියාපදිංචියක් නැහැ. .gov.lk ඩොමේන් එකක් නැහැ. මේකෙන් හැමදේම පැහැදිලි නේද? හරි, අපි ප්‍රශ්නේ අඳුරගත්තා. උපක්‍රම ගැන දැන් දන්නවා. දෙමු අපි යමු විසඳුම් පැත්තට. කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? ඕනෑම ඩිප්ලෝමා පාඨමාලාවකට ඇතුළත් වෙන්න කලින් අවධානයෙන් ඉන්න ඕන අනතුරු ඇඟවීමේ සලකුණු ටික මොනවද කියලා පැහැදිලි ලයිස්තුවකින් බලමු. මේ වගුවෙන් ප්‍රධානම අනුතුරු ඇඟවීම් ටික එකපාර බලා ගන්න පුරුවා. විශේෂයෙන්ම ඔය ශ්‍රී ලංකා කියන නම මුලට දාගත්තාම ගොඩක් අය හිතන්නේ මේක රජ ආයතනයක් කියලා. ඒකට රවටෙන්න එපා. ඒ වගේම තමයි අර අපි කලින් කතා කරපු යාළම සහතික දෙන ස්වයං සහතික කිරීම, පැහැදිලි අංකයක් නැති රජ අනුමැතිය සහ පුණ්‍ය ආයතනයක් කියලා ලාභ ලබන එක ගැනත් හොඳටම සැලකිලිමත් වෙන්න ඕන.
මේ වෙනස හොඳටම තේරුම් ගන්න එක පැත්තක තියෙන්නේ තමන්ම හදාගත්ත කිසිම බාහිර පරීක්ෂාවකින් තොර සහතිකයක්. අනිත් පැත්ත තියෙන්නේ TVEC විශ්වවිද්‍යාලයක් වගේ පිළිගත් ආයතනයක් අනුමත කරපු ඇත්තටම වටිනාකමක් තියෙන සහතිකයක්. මේ දෙක අතර වෙනස අහසට පොළොව වගේ. හොඳම දේ තමයි මේ හැමදේම Tamanටම පරීක්ෂා කරගන්න පුළුවන්. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 5ක් ඇති. අපි බලමු නිල රජයේ වෙබ් අඩවි හරහාම මේක කරගන්නේ කොහොමද කියලා. මෙන්න සරල පියවර 4ක්. පළවෙනිම සහ වැදගත්ම දේ තමයි TVEC එක පරීක්ෂා කරන එක. nvq.gov.lk සයිට් එකට ගිහින් බලන්න. ආයතනයේ නම ඒකේ නැත්තම් ඒක රජයේ ලියාපදිංචියක් නෙමෙයි. ඒ තරම් සරලයි. ඉතින් සතයක්වත් වියදම් කරන්න කලින් මේ ටික චෙක් කරලා තමන්ගේ ආයෝජනය ආරක්ෂා කරගන්න. මෙන්න තවත් බලවත් මෙවලමක්. ඕනෑම අධ්‍යාපන ආයතනයකින් අහන්න ඕන ප්‍රශ්න ටිකක්. අවංක අව්‍යාජ ආයතනයකට මේවට කෙලින් උත්තර දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. උත්තර දෙන්න බැරි නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් විශ්වාස කරන්න පුළුවන් සුදුසුකම් මොනවද? මෙන්න ලංකාවේ පිළිගත්තු තහවුරු කරන්න පුළුවන් මාර්ග කිහිපයක්. TVSC අනුමත NVQ සහතික විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරපුවා විවෘත විශ්වවිද්‍යාලය වගේ ආයතන වලින් දෙන සුදුසුකම් වලට පැහැදිලි පිළිගැනීමක් සහ වටිනාකමක් තියෙනවා. හිතන්න කවුරු හරි මේ වගේ දෙයකට අහු වුණා කියලා. එතනින් හැමදේම ඉවර නැහැ. තමන්ව නොමග යවුවා කියලා විශ්වාස කරනවා නම් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අනිත් අයව ආරක්ෂා කරන්න තමන්ට අයිතියක් සහ බලයක් තියෙනවා. මෙන්න පැමිණිලි කරන්න පුළුවන් නිල ආයතන. මේ විස්තර දැනගෙන ඉන්න එකත් හරිම වැදගත්. මොකද මේ වගේ ගැටලුවකදී ක්‍රියාමාර්ග ගන්න නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා කියන එක දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක්. ඉතින් මේ හැමදේම කතා කළාට පස්සේ ඊළඟ පාර ලොකු උපාධි ප්‍රදානෝත්සවයක් දැක්කම අර ලස්සන සහතිකයේ දිහා බලලා මේ ප්‍රශ්නේ අහන්න හිතට එයිද? ඇත්තටම මේකට අත්සන් කරන්නේ කවුද? මතක තියාගන්න වැදගත් වෙන්නේ සහතිකේ නම නෙමේ ඒ නම පිටිපස්සේ තියෙන පිළිගත් ආයතනයයි.